නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 පන්සිල් සමාදන් වෙන්න මා කීවාට පසු කියන්න මම සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසම හේතු වේවා වාසනාව වේවා. සාදු 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 නමස්කාර වේවා බුදුවරණට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මේ අප නෙත් ඉදිරියේ රන් සිවිගේ තුල වැඩ සිටින්නා වූ ඒ අපගේ බුදුරජාණන් වහන්සේගේ
අසත්දෘශ්‍ය මහා සෑරජනන් වහන්සේ වන ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා නිදාපිත උතුම් ස්වර්ණමාලී මහා සෑරජනන් වහන්සේගේ සෑ ගර්භයේ පැළඳීමට නියමිත පේසා වලලු මත පැළඳීමට නියමිත මේ උතුම් කංචුකයට අපගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අද මේ ධර්ම දේශනාව විශේෂයෙන් මේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අන්තරු ඒකකේ මේ වෛද්‍ය මණ්ඩලේ ඇතුළු රෝහල් අධ්‍යක්ෂකතුමිය ඇතුළු හෙද කාර්ය මණ්ඩලේ අනිකුත් සේවකාරක මණ්ඩලේ සහායක මණ්ඩලේ සියලු මහත්ම මහත්මීන්ගෙන් සහභාගීත්වයෙන් ඒ උපකාර ඇතුව තමා විශේෂයෙන් අද මේ හදිසි අන්තරු ඒකකේ මේ ධර්ම දේශනාව ඒ ස්වර්ණමාලී මහා සෑරජනන් වහන්සේගේ පැළඳවීමට නියමිත කංචුකයේ වැඩමවීමට පෙර මේ ධර්ම දේශනාව ඒ කංචුක පූජාව සම්බන්ධව බුදුරජාණන් වහන්සේගේ ගුණයන් සම්බන්ධව ඔයාලා ඒ පූජාවට පෙර ආතුව ශ්‍රවණය කරලා ඒ හිත පහදව ගැනීම පිණිසයි දැන් සූදානම් වෙන්නේ. ඉතින් මේ ස්ථානයේ මට සඳහන් කරා මේ රෝහල පටන් ගත්තට පස්සේ මේ හදිසි අන්තරු ඒකකේ මේ වගේ ධර්ම දේශනාව පළවෙනි වතාවට තමා මෙතන සිද්ධ කරන්න කිව්වා. මාත් මේ කියද්දී අහුව කොහොමද එතන කරන්න කියලා නේද? පැය 24 මෙතින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ මෙතන හදිසි අන්තරු ඒකකේ කියන්නේ කාර්යබහුලම තැන නේද? කුරුණෑගල ශික්ෂණ රෝහලේ. ඉතින් කොහොම හරි අපි මේ ධර්ම දේශනාව පවත්වමු. ඉතින් සියලුම දෙවියන්ගේ අපිට උපකාර සල්සා දෙත්වා. ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කරන විශේෂයෙන් මේ දැඩිව හිලංව මෙතෙන්ට පැමිණෙන රෝහල්ගතව සිටින්නා වූ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා. උතුම් තෙරුවනේ ආශිර්වාදේ මේ ස්වර්ණමාලී මහා සෑරජනන් වහන්සේගේ පළඳවන්ට නියමිත මේ කංචුක පූජාවේ ආශිර්වාදයෙන් සියලුම දෙනාට යහපතම උදා වෙත්වා කියලා දාසින් දැන් අපි ධර්මයේ ශ්‍රවණය කරමු. ඉතින් ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අපි මේ ගත කරන්නේ මේ ලෝකෙට දුර්ලභව කලාතුරකින් සාරා සංඛ්‍ය කල්පලක්ෂ ගණන් පෙරුම් පුරලා ඇස්සිස් මස් ලේ දන් දීලා අමුදරු රට රාජ්‍ය අනන්තවත් දන් දීලා මේ මහා භද්‍ර කල්පයේ සතරවෙනිව පහළ වී වදාළ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් වෛශාඛ මංගල්‍යයේ නියමිතව තිබෙන මේ වෙසක් සමයේ තමයි මේ ධර්ම දේශනාව පවත්වන්නේ. ඉතින් අපගේ බුදුරජාණන් වහන්සේ එදා වෙසක් පුන් පොහොය දවසක තුසිත දෙව්ලොව ඉඳන් මේ මනුලොවට වැඩම කළා. ඒ වැඩම කරලා වෙසක් පොහොය දවසේ තමයි මනුලොවට බිහි වුණේ. සිද්ධාර්ථ කුමාරයා වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ මේ මනුලොව පහළ වුණා. ඒ වගේම මේ බෝසතාණන් වහන්සේ අවුරුදු 29ක් ගිහි ගෙදර රැඳෙමින් ඇසලපුර පසළොස්වක පොහොය දවසේ ඒ සතර පෙර නිමිති දැකලා. සතර පෙර නිමිති මතකයි නේද? මොකද්ද? ඔව්, මහල්ලෙක් ලෙඩෙක් නේද? ලෙඩ නම් ඉතින් මෙතන නිතරම එනවා නේද? ලෙඩ තමයි ඉන්නේ මොකද? මහල්ලෙක් දැක්කා. අපේ බෝසතාණන් වහන්සේ ලෙඩෙක් දැක්කා. ඊට පස්සේ මලමිනියා නේද? මලමිනිත් මේ ස්පිරිතාලේ ඕන තරම් තියෙනවා නේද? මැරෙනවා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ අන්තිමේට දැක්කේ පැවිදිරුවා. පැවිදිරුව දැකලා තමා මේ ජීවිතයේ අර්ථයක් සලස ගන්න ඕනේ. මේ ජරාවටපත් වෙන වයසට යන ලෙඩ වෙන මේ මරණයෙන් කෙලවෙන වෙන මේ භයංකාර බෝරතර සංසාර ගමනින් නිදහස් වෙන්න මාර්ගයක් නැද්ද කියන සිතුවිල්ලෙන් හිටියට පස්සේ පැවිදිරුව දකිද්දි තමා හරි මං එහෙනම් මේ පැවිද්ද තමා මං හොයන දෙයට උත්තරේ තියෙන්නේ කියලා පැවිදි බව හොයාගෙන ඇසලපුර පසළොස්වක පොහොය දවසේ අභිනිෂ්ක්‍මණය කරලා අවුරුද්දට 6ක් අතිශයින්ම දුෂ්කර ක්‍රියාවේ දුණා. අපේ බෝසතාණන් වහන්සේ ඒ කාලේ දඹදිව ශරීරයට දෙන්න තිබ්බ අධිකම දුෂ්කර ක්‍රියා කරා. මොකද ඒ කාලේ ලෝකේ දඹදිව සම්මතයක් තිබ්බා දැඩිව කටුක ඒ දුෂ්කර ක්‍රියාවේ යෙදෙන්නේ නැති කට්ටියට මේ ජීවිතයේ අර්ථයක් සලස ගන්න බෑ කියලා තිබ්බ සම්මතයක්. ඒක නිසා බෝසතාණන් වහන්සේ 6 වසරක්ම අතිශය
කටුක දුෂ්කර ක්‍රියා කරා. එතකොට බෝසතාණන් වහන්සේ ආහාර නැතුව හිටියා. දවසට මුං ඇටයක් වැළඳුවා. සමහර දවස්වල නෑ. ඉතින් දෙවිවරු කල්පනා කරා අපි හරියන්නේ බෝසතාණන් වහන්සේ දැන් ආහාර ගන්නෙ නෑ. අපි එහෙනම් දිව්‍යෝස ඕජාව රෝම කූපෝරින් පෝමු කියලා කතා වෙද්දී බෝසතාණන් වහන්සේ කිව්වා එහෙම කරන්න එපා. මගේ මේ උත්සාහය ව්‍යර්ථ වෙනවා එතකොට. ඒක නිසා මමම මේක පුරුදු කරන්න ඔයාලා මට මොකුත් කරන්න එපා කියලා ඊට පස්සේ පොඩ ආහාර ගත්තා. චුට්ට අයත් බෝසතාණන් වහන්සේ 6 වසර දුෂ්කර ක්‍රියා කරලා තමන්ට කල්පනා වුණා මං ගිහි ගෙදර අවුරුදු 29ක් මේ සංසාරෙද්දී බොහෝ මේ ජීවිතේ වගේම සංසාරේ බොහෝ කාම සුකල්ලි කාණුයෝගේ වින්දා. කාමයේ දැඩිව වින්දා. රජසැප වින්දා. එදා බෝසතාණන් වහන්සේට ඒ කාලේ රජතුමා සුද්ධෝදන රජතුමා රම්‍ය සුරම්භ සුබ මාලිගා 3ක් හදලා දුන්නා. එක මාස 4ක් වැස්ස කාලෙට. එක මාස 4ක් සීත ඍතුවට. අනිත් මාස 4 ගිම්හාන පායන කාලෙට ඉන්න මාලිගා 3ක් හදලා. ඉතින් අර කාන්තාවන් සමග පමණයි කියනවා. මේ මාලිගාවල හිටියේ. ඉතින් මාස 4න් බිමටවත් බහින්නේ නැහැ කියනවා. තට්ටු පහේ මාලිගාවල කි. එතකොට ඒ වගේ පොකුණු හදලා අතිශයින්ම සැප වින්දා කියනවා. හැබැයි මට මේ හොයන ජීවිතාර්ථේ ඒක කරලා ලබා ගන්න බැරුණා. හැබැයි මම මේ පැවිදි වෙලා අතිශයින්ම දුෂ්කර ක්‍රියා කරා. ඒත් මං හොයන දේ මේ ජීවිතයේ අර්ථයක් ලබා ගන්න බැරුණා. එහෙනම් මං තෝරගන්න ඕනේ මේකට ගැලපෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව. මොකද්ද? මධ්‍යම ප්‍රතිපදාව තමයි මං හොයන සම්මා සම්බුද්ධත්වයට මේ නිවනට මඟ කියලා බෝසතාණන් වහන්සේ එදා ඉඳන් මධ්‍යම ප්‍රතිපදාවේ එදිලා අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ පුරුදු කළ ආනාපාන සති භාවනා පුරුදු කරලා තමන් වහන්සේටම මේ අපි මේ ගත කරන උතුම් වෙසක් සමයේ උතුම් වෙසක් පුර 15 පොහොය දවසේ විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අභියසති දසමාර සේනා පරාජය කරමින් තමන් වහන්සේ විසින් සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ ගණන් ඉපදෙමින් මැරෙමින් එන ගමනේ පුරුදු කරපු ගුණ ධර්ම රස කරගත්ත පින් කුසල් බලයෙන් තමන් වහන්සේටම ඒ උතුම් සම්මා සම්බුද්ධත්වයේ අවබෝධ කරගත්තා. උතුම් අමා මහ නිවන ස්පර්ශ කරා. එතකොට බුදුරජාණන් වහන්සේට නොයෙකුත් ඥානයන් පහළ වුණා. බුදුරජාණන් වහන්සේට අතීත ජීවිත බලන ඥාන. එතකොට බුදුරජාණන් වහන්සේට තව එක සත්‍යෝ ඉපදෙමින් මේ ජීවත් වෙමින් මරණයට පත් වෙන ආකාරයේ චතුෝපපාත ඥානෙ මේ සත්‍යෝ චුතු වෙලා නැවත ඉපදෙන තැන් බලන්න පුළුවන් ඥාන චතුෝපපාත ඥාන කර්මාරූපව එන ආකාරයේ සංසාරේ. එතකොට ආසවක්ඛෙන් ඥානෙ එක සත්‍යයන් තුළ සංසාරේ පුරුදු කරන කෙලෙස් ස්වභාවයන් පවතිලා තියෙන ආකාරයේ ඒ සත්‍යයන් සංසාරේ පුරුදු කරන ආකාරය දකින්න පුළුවන් ඥාන. තව දස බලධාරී අප කියන බුදුරෙන් වහන්සේ දස බලධාරිනේ. බුදුරෙන් වහන්සේට දස බල ඥානයන් ලැබුණා. විසරද සිව් විසරද ඥානයන් ලැබුණා. ඒ සියලුම බුදුරෙන් වහන්සේට ලැබුණු ඥානයන්ට ඒ සියලුම දෙයට අපි කියනවා අනන්ත බුද්ධ ඥානයන්. බුදුරෙන් වහන්සේට ලැබුණ ඥානයන් සමාන කරන්න බෑ. ඒවා කෙටි කරලා කියන්න බෑ. මෙච්චරක් තියෙනවා කියලා කියන්න බෑ කියනවා. කොහොමද ඒක සඳහන් වෙන්නේ? ගාථාවක සඳහන් වෙනවා බුද්ධෝපි බුද්දස්ස බණේ යවන්න. ඔන්න බුදු කෙනෙක් තවත් බුදු කෙනෙක්ගේ ගුණයන් ඒ ඥානයන් ගැන ඒ ඥානාලෝකයේ ගැන බුදුවරුන්ගේ විෂය ගැන බුදු ඥානයන් ගැන ගුණයන් ගැන වර්ණනා කරනවා කියනවා. කප්පම්පිචේ අඤ්ඤම වාසමානෝ. කොහොමද වෙන මොකුත් කියන්නේ නැතුව කල්පයක්ම කොච්චර කාලයක්ද එක බුදු කෙනෙක් තව කෙනෙක්ගේ බුදු ගුණ කල්පයක්ම වර්ණනා කරනවා කියලා. දැන් කියනවා කල්පයක් කියන එක අහලා තියෙනවා. කොච්චර කාලයක්ද කියලා. පොඩි උදාහරණයක් බුදුරෙන් වහන්සේ පෙන්නලා තියෙනවා. කල්පයක් කියන එකට මෙච්චර කල් තියෙනවා කියලා හිතන්න කියනවා. බුදුරෙන් වහන්සේ පෙන්නනවා ඔන්න කිලෝමීටර් 7ක් දිග, කිලෝමීටර් 7ක් පළල, කිලෝමීටර් 7ක් උස. හරි සම හතරස් ඔන්න ওই විදිහට විශාල කළු ගලක් තියෙනවා කියලා හිතන්න. දැන් අපි හිතමු අර ඇතා ගල වගේ. මොකද්ද? ඇතා ගල දැකලා තියෙනව නේද? පේනව නේද? ඇතා ගල වගේ විශාල කිලෝමීටර් 7ක් දිග
7ක් පළල 7ක් උස ලොකු ගල් පර්වතයක් තියෙනවා කියලා හිතන්න කියනවා. ඔන්න ඔය ගල් පර්වතයට කෙනෙක් සිනියුතු වස්ත්‍රයක් අරන් සේලයක් අරන් ඒ ගල් පර්වතයේ උඩට නගිනවා කියනවා. අපි හිතමු දැන් මේ මිස් ඇඳගෙන ඉන්නේ සාරියක් වගේ සිනිදු. ඒ කාලේ තිබ්බ කසීසලු කියලා. ඒ වගේ සිනිදු වස්ත්‍රයක් අරන් එක්කෙනෙක් ගල් පර්වතයේ උඩට නගිනවා කියනවා. දැන් කොච්චර දිගද? කිලෝමීටර් 7ක් දිගයි. 7ක් පළලයි 7ක් උසයි. හරි. ඒතකොට ඒ වගේ පර්වතයේ උඩට කෙනෙක් නැගලා ඔන්න අර එයා මොකද කරන්නේ? සිනිදු සේලෙන් අර වස්ත්‍රයෙන් සිනිදු වස්ත්‍රයෙන් ඒ ගල් පර්වතේ පිහගෙන යනවා කියනවා. පිහගෙන එහා පැත්තේ කෙළවරට යනවා කියනවා. ඔන්න දැන් අවුරුදු 100ක් ගියා කියනවා. ඔහොම එයා පිහගෙන යනවා. එයා දැන් පිහිනවා ඒ සේලෙන්. අවුරුදු 100ක් ගත වුණා කියනවා. අවුරුදු 100ක් ගත වුණාට පස්සේ එයා දැන් මැරුණා කියලා හිතමුකෝනේ. වෙන කෙනෙක් හරි එයාම හරි. නැවතත් එහා පැත්තේ ඉඳන් මෙහා පැත්තට පිහගෙන එනවා කියනවා. අවුරුදු 100කට පස්සේ. නැවතත් මෙහා පැත්තේ ඉඳන් අවුරුදු 100කට පස්සේ එයා අර කිලෝමීටර් 7ක් දිග 7ක් පළල 7ක් උස ගල් පර්වතේ පිහගෙන යනවා කියනවා සින්දු සේලේ. එතකොට අවුරුදු 100කට සැරයක් ওই ක්‍රියාවලිය වෙනවා. දැන් ඔයාලා හිතන්නේ මොකද්ද? අවුරුදු 100 ඒවා කොච්චර කල්යයිද? බුදුරජාණන් වහන්සේ වදාලා. අර අවුරුදු 100 ඒවා යනවා කියනවා. ඒ කවදාවත් අර ගල් පර්වතේ ගෙවෙන්නේ නැහැ කියනවා. ගෙවිලා ඉවර වෙන්නේ නැහැ. දැන් අපි ගෙදර සමහර කට්ටියක තියෙන මිරිස් ගල් මිරිස් සම්පරම දැකලා තියෙනවා. අමර ලබලා පොඩ තමයි ගෙවෙන්නේ නේ. දැන් උදුළු මිටක් බලන්න වල්ලලා සමහර දැකලා තියෙනවා. අල්ලන දේවල් ගෙවෙන්න පුළුවන් ඒවා චුට්ට තමයි ගෙවෙන්නේ. ගල් එහෙම ගෙවෙනව අඩුයි. කළු ගල්. ඉතින් අර කළු ගල් පර්වතයේ බුදුරජාණන් වහන්සේ වදාලා කල්ප මේ අවුරුදු 100 ගෙවිලා අර පිහලා අවුරුදු 100කට සැරයක් ගල් පර්වතේ ගෙවිලා අවසන් වෙන කාලයක් එනවා කියනවා. අවුරුදු 100 හිතා ගන්න පුළුවන්ද එතකොට? කොච්චර කාලයක්ද? ගෙවිලා ගල් පර්වතේ බිමට ගෙවිලා ඉවර වෙනවා කියනවා. කිලෝමීටර් 7ක් දිග 7ක් පළල 7ක් උස ගල් පර්වතේ. අවුරුදු 100 සැරයකට පිහලා සින්දු සේලේ ඉවර වෙනවා කියන. හැබැයි පින්වත් මහණෙනි ඒ කල්පයට අවුරුදු මෙච්චරයි කියලා කියන්න බෑ කියන තව තියෙනවා කියන. ඔන්න ඔය වගේ එච්චර ගණන් කරන්න බැරි කල්පයක තුල තවත් බුදු කෙනෙක් ඇවිල්ලා බුදු කෙනෙක්ගේ ගුණයන් වර්ණනා කරනවා කියනවා. මෙච්චර ගුණ තියෙනවා. බුදු කෙනෙක්ගේ මෙච්චර ඥාණි තියෙනවා. සම්බුදු ගුණ මෙච්චරයි. අනන්තයි. ඒ කියන්නේ ඒත් ඉවර නෑ කියනවා. අනන්තයි. කෙලවරක් නෑ කියනවා බුදු කෙනෙක්ගේ ගුණ. එතකොට එන්නේ වගේ බුදු කෙනෙක් තමා මේ වගේ වෙසක් පොහොව දවසක පහළ වුණේ. ඉතින් මේ වගේ වෙසක් පොහොව අපි සමරන මේ වෙසක් කාලේ වෙසක් පොහොව දවසකම තමා අවුරුදු 45ක් මුළුල්ලේ තමන් වහන්සේ අවබෝධ කරගත්තේ ඥානයන්ගෙන්, ඒ බුද්ධ ඥානයන්ගෙන්, ඒ හැකියාවන්ගෙන්, 이르දි ප්‍රාතිහාර්ය, ආදේශනා ප්‍රාතිහාර්යෙන් සංසාරේ පින් තියෙන පිරිස් හොයාගෙන ගිහිල්ලා අමා මහ නිවන මාර්ගඵල ලබා දුන්නා. බුදුරජාණන් වහන්සේට කොහොමද තියෙන්නේ? පින් තියෙන කට්ටිය පේනවා කියනවා. දෝරේ සන්තෝ පකාසෙන්ති හිමවන්තෝ පප්පදෝ. ඒ හිමාලයේ තියෙනවා කියනවා. මෙතන ඉන්න කට්ටිය දඹදිව ගිහින් තියෙනවද? දැන් දඹදිව තියෙනවා ඈත හිමාලයේ. දඹදිව ගියට අපි හිමාලයේ පේන්නේ. එච්චරටම හිමාලයේ උසයි කියනවා. ඈත තියෙන්නේ. ඔය ඈතට විශාල හිමාල පර්වතයේ ඕන කෙනෙක්ට ඈතට පේනවා කියනවා. චූටියට හරි පේනවා. දෝරේ සන්තෝ පකාසෙන්ති හිමවන්තෝ පප්පදෝ. අසන්තෙත්තන දිස්සන්ති රත්තින් කිත්තා යතසරා. හැබැයි බුදු කෙනෙක්ගේ බුදු ඇසට අර හිමාල පර්වතය ඈතට පේනවා වගේ බුදු කෙනෙක්ගේ බුදු ඇසට පින් තියෙන කෙනා පේනවා කියනවා. හැබැයි පින් නැති කෙනා, සංසාරේ දානේ දීලා නැති කෙනා, සිල් ආරක්ෂා කරලා නැති කෙනා, බණ භාවනා දියුණු කරලා නැති කෙනා, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය, එකට එක කීම, කෙලෙහි ගුණ නොදකීම, මව්පියන්ට නොසලකීම, වැඩිහිටියන්ට නොසලකීම, ගුරුවරුන්ට නොසලකීම ආදී ඒ කෙලෙහි ගුණ ආදී ගුණධර්ම පුරුදු කරලා නැති කෙනා අසන්තෙත්තන දිස්සන්ති රත්තින් කිත්තා යතසරා. ළඟට රාත්‍රී කාලේ ඊතලයක් වැටෙනවා කියනවා. ඈතින් කවුරු හරි විඳලා රැට කරුවලේ ඉඳි ළඟට ඊතලයක් වැටෙනවා කියනවා. අන්න ඒ වගේ බුදුරයන් වහන්සේ ළඟ හිටියක් එයාව බුදු ඇසට පේන්නේ නැහැ කියනවා. පින් නැති කෙනා බුදුරයන් වහන්සේට පිට වෙන්න බෑ. පින් කරන්නේ නැති කෙනාට තෙරුවන්ගේ ආශිර්වාද ලැබෙන්නේ නැහැ. ඒකයි බුදුරයන් වහන්සේ වදාළේ මේ පින කියන්නේ සැබේ කිව්වා. අර රැට ඊතලයක් විද්දට ඒ ඊතලේ ළඟට වැටුණත් ඒ ඇස් තියෙන කෙනාට ඒක කරුවල නිසා පේන්නේ නැහැ කියනවා. අන්න ඒ වගේ තමයි සංසාරේ
පව් කරන කෙනා, පියුම් රැස් කරලා නැති කෙනා බුදුවරයෙක් පහළ වුණත් ඒ බුදුවරයෙක්ගේ පිහිට ලැබෙන්නේ නැහැ. එයාට සංසාරේ නැවතත් ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් සෝසම් මැද්ද සතර අපාය වුම් කරගෙන එයාට ඔන්න ඒ සංසාරේ නැවතත් යන්න වෙනවා කියනවා. එතකොට ඔයාලා සතුටු වෙන්න මේ බුදුකරෙක් පහළ වුණු යුගයක මේ අපගේ ශ්‍රී ලංකාදීපේ බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයෙන් තුන්වරක් මේ ශ්‍රී ලංකාදීපයට වැඩමවලා ඒ රහතන් වහන්සේලා සමග සමවස්සුවේ ඒ භාවනා යෝගීව මෙතනයි මාගේ ධාතුන් වහන්සේලාගේ අටෙන් එකක්ම පිහිටන්නේ කියලා බුදුරජාණන් වහන්සේ බුදුබිමින් වදාරලා එතන අදිෂ්ඨාන කරලා ඒ දැනටත් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගේ මේ තුන් ලෝකයේම තියෙන ධාතුන් වහන්සේලාගේ අටෙන් එකක්ම වැඩ සිටින ඒ අසද්දෘශ්‍ය මහා සෑරජාණන් වහන්සේ වන ස්වර්ණමාලී මහා සෑයටයි ඔයාලා මේ කාංචික පූජාව සහිත ඖෂධ පූජාව මේ ආදර ගෞරවයෙන් වෙසක් සමයේ බුදුරජාණන් වහන්සේ උදෙසා. ඉතින් මේ කවදා හරි ඔයාලට බුද්ධ ශාසනයක් තුල බුදු කෙනෙක් පහළ වුණ යුගයක කොහොමද දූරේ සන්තෝ ප්‍රකාශෙන්ති හිමවන්තෝ පම්පතෝ හිමාල පර්වතයේ ඈතට පේනවා වගේ බුදු කෙනෙක්ටත් ඔයාලව කවදා හරි සංසාරේ පෙනේ. ඒ බුදුමේ දහම් පත වදාළද්දී ඔයාලටත් අමා මහ නිවන අවබෝධ කරගන්න මේ උදාාර පින් ඒකාන්තයෙන්ම හේතු වාසනා වේ කවදා හරි. ඉතින් සතුටටපත් වෙන්න විශේෂයෙන් මේ පුරණෑගල ශික්ෂණ රෝහලේ මේ පින්වත් සියලුම දෙනා එකතු වෙලයි මේ උදාාර පින්කම රැස් කරන්න. ඉතින් සඳහන් වෙනවා මේ කාංචික පූජාව කියන්නේ අසිරිමත් පූජාවක්. කාංචික පූජාව කියන්නේ බුද්ධ ශාසනයක් තුළ හරියට සඳහන් වෙන්නේ චීවරයක් පූජා කරනවා හා සමානයි. බුදු කෙනෙක්ට චීවරයක් පූජා කරනවා හා සමානයි. වස්ත්‍රයක් පූජා කරනවා හා සමානයි. එතකොට සෑය කියන්නේ ස්වර්ණමාලී මහා සෑය කියන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා හා සමානව. එතන පිහිටලා තියෙන්නේ. දැන් ස්වර්ණමාලී සෑයට ඔයාලා යන්න ඕනේ ජීවමාන බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න වන්දනා කරන්න යනවා ආකාරයෙන් තමයි මේ කංචුකේ අපි අරන් යන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරය පළඳවන්න. මේ බුද්ධ චීවරයක් හා සමානව තමයි මේ ගෞරවයෙන් අපි මේ චීවරය වඩම්මන්නේ මේ කංචුකේ. එතකොට කංචුකයක් පළඳවන්නේ ඒ ආරක්ෂා වීම උදෙසයි. එතකොට මේ කංචුක පූජාවේ බොහෝ පින් රැස් වෙනවා. ඒ කියන්නේ කුසල්. ඒක සඳහන් වෙනවා මේකෙන් කාංචික පූජාවක් පූජා කිරීමෙන් සංසාරේ ආනිසංස ලැබෙනවා කියනවා සසරින් නිවන් දකින්නතුරු භවභෝග සම්පත්ම ලැබෙනවා කියන. ඒ කාංචික පූජාවට දායක වෙන කෙනා උපකාර කරන මේ දැකබලා සාදු කියා හරි අනුමෝදන් වෙන මේ අත ගහලා කාංචික පූජාවකට සම්බන්ධ වුණු සසරේ යන තාක්කල් භවභෝග සම්පත් ලැබෙනවා කියන. දුප්පත් වෙලා ඉපදෙන්නෙම නෑ කියනවා. සිතූ පැතූ සම්පත් දෙන ආකාරයට තමාට කප්රුක් පහළ වෙනවා කියනවා. කප්රුක කියන්නේ දිව්‍ය ලෝකේ තියෙන ගහක් කියනවා. කප්රුක කියලා කියන්නේ. ඒකේ ඕන දෙයක් ලැබෙනවා කියනවා ගන්න පුළුවන් කියනවා. ඒ වගේ කප්රුක් පහළ වෙනවා වගේ සංසාරේ සිතූ පැතූ දේවල් ලැබෙනවා කියනවා. මේ බුද්ධ ශාසනයක් තුල කප්රුක් පූජා කරන කට්ටිය. කප්රුක් ඒ කියන්නේ කප්රුක් කියලා කියනවා කංචුක. කංචුක පූජා කරන පිරිසට ඊට දායක පිරිස සිතූ පැතූ දේ සංසාරේ ලැබෙනවා කියනවා. ඒ වගේම නොයෙක් ආකාරයෙන් කැමති කෑම වර්ග වස්ත්‍ර ආදී සියලු වස්තුන් ලැබෙනවා කියනවා. තව අර තුන් ඍතුවටම කැමති විදිහට සැප සම්පත් ලැබෙනවා කියනවා. අපි මහා බෝසතාණන් වහන්සේට ලැබුණේ සීත කාලෙට, වැස්ස කාලෙට, පායන කාලේ කියන ඍතු තුනටම කැමති සැප සම්පත් ලැබෙනවා කියන. ඒ ඍතු වලින් හානි වෙන්නේ නැහැ කියනවා. සංසාරයන් දාක්කල් ආරක්ෂා වෙනවා කියනවා. ඒ වගේම කිසිම જાතියක ඉපදුනාට පස්සේ ඒ සංසාරය යන තාක්කල් සතර අපායට වැටෙන්නේ නැහැ කියනවා. එයා නිරේ, ප්‍රේත ලෝකවල, යක්ෂ ලෝකවල, අසුර ලෝක, ඒ කියන්නේ තිරිසන් ලෝක ආදී සතර ලෝක අපායේ ඉපදෙන්නේ නැහැ කියනවා. මේ කාංචික පූජා බුද්ධ ශාසනයක් තුළ කරන පිරිස. ඒ වගේම අනිවාර්යෙන් එයාට නිවන් අවබෝධ වීම කවදාවත් සංසාරයෙන් මගහැරෙන්නේ නැහැ කියනවා. ඒකාන්තයෙන් මේ කාංචිකේ කියන්නේ අර සෑය වටේ ඔහම පලන්දනවා, බන්ධනවා. ඒ වගේම එයා මේ ජීවිතේ කවදා හරි සංසාර දුකින් අර නිවන අවබෝධ කරනවා. මේ සංසාරේ නිදහස් වෙනවා මේ කාංචික පූජා කිරීමෙන්. ඉතින් ඒ වගේම තමයි ඔයාලා මේ කාංචික පූජාව වගේ තව ඖෂධ හිම ලෑස්ති කරනවා කියවනේ. තව නොයෙකුත් ආකාර හේවිසි ලෑස්ති කරලා ඇති. නේද? පැන් ගිලම්පස අවසරුවකනි කරන්නේ නේ. ඉතින් අපේ බණ්ඩාරවල සන්තදීප ස්වාමීන් වහන්සේ තමයි මාමෙහුණාවේ ලස්සනට වන්දනා කරන ස්වාමීන් වහන්සේ නම මේ දවස්වල ලංකාවේ ඔයාලා වාසනාවන්ත. ඒ ස්වාමීන් වහන්සේ වැඩලා තමයි ලස්සන වන්දනාවක් කරා. ඉතින් මේ කාංචිකේ වඩම්මලා ඉතින් ඒ වගේම තමා දැන් ඔයාලා
තව ගොඩාක් දේවල් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඒ වගේ ආනිසංස සඳහන් වෙලා තියෙනවා ওই බුද්ධ දේශනාවල. ඔන්න බලන්න මල් පූජා කරලා. මල් එහෙම ලෑස්ති කරනවනේ. ඔන්න බලන්න තිකනිකාර පුප්පිය හිමි ඒ කාලේ සුමේද බුදුරයන් වහන්සේ පහළ වුණේ බුද්ධ ශාසනේ. තිකනිකාර පොප්පිය කියලා ස්වාමින් වහන්සේ නමක් සුමේද බුදුරයන් වහන්සේට කෙනිහිරියා මල් 3ක් පූජා කරලා තියෙනවා. කෙනිහිරියා මල් දැකලා තියෙනවද? කෙනිහිරියා මල් ඔන්න 3ක් පූජා කරලා තියෙනවා. පූජා කරලා මේ තෙනිකාර පුප්පිය කියන ඒ ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරලා තියෙනවා සුමේද බුදුරයන් වහන්සේට කිනිහිරියා මල් 3ක් පූජා කරලා පැහැදුණු සිතින්ම පූජා කරලා නුවණ මෙනෙහි කරලා බුදුගුණ සිහි කරලා පූජා කරලා ඒ පිනෙන් 300 වතාවක් සක්විති රජ වෙලා ඉපදුනා කියනවා. සංසාරේ මේ සියලුම ලෝකයට ධාර්මිකව පංචශීලයෙන් ධාර්මිකව පාලනය කරන මුළු ලෝකයටම අධිපති සක්විති වෙලා මෙයා බුදු කෙනෙක්ට කිනිහිරියා මල් 3ක් පූජා කරපු පිණින් හොඳ සිහිනුවණින් ගෞරවයෙන් පූජා කරපු නිසා 300 වතාවක්ම සක්විති රජ වෙලා සංසාරේ ඉපදුනා කියනවා. ඒ වගේම 500 වතාවක් සක්දෙව් රජතන්තුර ලැබුණා කියනවා. ඒ කියන්නේ මේ දෙදෙව්ලොවට අධිපති තව්තිසා වාසී මේ ශ්‍රී ලංකාදීපයේ දැනට බුද්ධ ශාසනය ආරක්ෂා කරන ස්වර්ණමාලී මහා සෑරජන් වහන්සේ නිතරම වන්දනා කරන්න පැමිණෙන සක්දෙව් තනතුර 500 වතාවක් ලැබුණා කියනවා. ඒක බුදු කෙනෙක්ට කිනිහිරියා මල් 3ක් පූජා කරලා. ඒ වගේම ඒ මල් පූජාවේ ආනිසංස කොහොමද සඳහන් වෙනවා? අපදාන පාළියේ ඒ බුද්ධ ග්‍රන්ථවල සඳහන් වෙනවා. අපදාන පාළි කියන බුද්ධ ග්‍රන්ථයේ 550 වන අපදානයේ සඳහන් වෙනවා මේ ස්වාමීන් වහන්සේ මේ මල් පූජා කරලා මහත් භෝග සම්පත් ලැබුවා කියනවා සංසාරේ. පහත් කුලවල කවදාවත් ඉපදුනේ නැහැ කියනවා. පහත් කුලවල උසස් කුලවලම තමයි සංසාරේ ඉපදුනා කියනවා. කැමති යාන වාහන ලැබුණා කියනවා. කැමති වාහන. දැන් අද කාලේ නම් තියෙන්නේ නේ රත වාහන නේ. එක කාලවල තියෙන වාහන. බොහෝ රූමත් ස්ත්‍රීන් දැස්සන් තමන්ට ලැබුණා කියනවා. මේ මල් පූජා කරපු පිණින්. බොහෝ අගනා වස්ත්‍රාභරණ ලැබුණා කියනවා. ඒ වගේම හැම කල්හිම අන් අයගේ ගෞරවයට පාත්‍ර වුණා කියනවා. ඒක බුදු කෙනෙක්ට කිනිහිරියා මල් 3ක් පූජා කරපු පිණින් ඒ පැහැදුණු සිතින් ගෞරවයෙන් තමයි පූජා කරේ. ඒක නිසා ඉපදෙන හැම ජීවිතයකම අන් අයගේ ගෞරවයට පාත්‍ර වෙනවා කියනවා. අන් අයගේ කැමැත්ත එයාට එනවා කියනවා. ගෞරවය දක්වනවා කියනවා සෑම දෙනාම එයාටයි. එතකොට ඒ වගේම උසස් කීර්තියක් එයා ප්‍රසිද්ධ වෙනවා කියනවා. හැමතැනම ප්‍රසිද්ධමත් චරිතයක් බවට පත් වුණා කියනවා. ඉපදෙන ජීවිතවල. ඒ වගේම පිරිවර සම්පත් ඒ කියන්නේ යස පිරිවර තමන් වටා බොහෝ දෙනා එකතු වෙනවා කියනවා. පිරිවර සම්පත්තියත් හැම වෙලාවෙම ලැබුණා කියනවා. ඒ වගේම තම පිරිස කිසිවෙකුට ભેද කරන්න බැරි වුණා කියනවා. තමන් වටා එකතු වෙන පිරිස් හැම වෙලාවෙම සමගියෙන් සතුටින් තමන් හා එක් වෙනවා කියනවා. කාටවත් කේලම් කියලා ભેද කරන්න බැරි වෙනවා කියනවා. ඒ පින නිසා. ඒ වගේම ඥාතීන් අතර උසස් උතුමෙක් අපේ ඥාතියා ශ්‍රේෂ්ඨයෙක් අපේ පවුලේ ඉන්න වටිනාම වස්තුවක් අපට කියලා අපේ ඥාතියා අපිට සම්පතක් කියලා එයාගෙන ඥාතියන් උසස් ලෙස එයාට සලකනවා කියනවා. එයාව වර්ණනා කරනවා. අපේ පවුලේ ඉන්න වටිනාම අපිට උසස්ම ශ්‍රේෂ්ඨම කෙනා මේ අපේ කෙනා කියලා එයාට ගෞරව කරනවා කියනවා. ඥාතින් පවත් එයාට බයිනින්නේ නැහැ, අගෞරව කරන්නේ නැහැ කියනවා. එයාට කැමති කියනවා. ඒ වගේම සීත උෂ්ණ වලින් පීඩාවක් වුණේ නැහැ කියනවා. මල් පූජා කරපු නිසා කායික දාහ මානසික දාහ ඇතුන්නේ නැහැ කියනවා. අවසානයේ නිවන් සුව අවබෝධයටද මට අර සුමේද බුදු කෙනෙක්ට මල් පූජා කරපු 3ක් කිනිහිරියා මල් 3 පූජා කරපු පිනෙන් මම උතුම් අමා මහ නිවනක් අත්පත් කරගත්තා කියලා ඒ තේර අපදාන පාළි සඳහන් වෙන රහතන් වහන්සේ නමක් තමයි මේ තමන් මල් පූජා කරපු පින තමන්ට කොහොමද නිවන දක්වා උපකාර වුණේ කියලා සඳහන් වෙනවා. තව එතකොට ඔයාලා පහන් හිමත් පූජා කරලා ලෑස්ති කරලා තියෙනවා නේ. පහන් පූජාවේ ආනිසංස සඳහන් වෙනවා. ඔන්න සකුලා කියලා තෙරණින් වහන්සේ නමක් කාශ්‍යප බුදුරයන් වහන්සේ පිරිනිවීමේ පස්සේ දැන් අපේ බුද්ධ ශාසනයට කලින් පහළ වෙලා හිටියේ කාශ්‍යප බුදුරයන් වහන්සේ. එතකොට කාශ්‍යප බුදුරයන් වහන්සේගේ බුද්ධ ශාසනේ සකුලා කියලා තෙරණින් වහන්සේ නමක් පැවිදි වෙලා ඒ කාශ්‍යප බුදුරයන් වහන්සේ පිරිනිවීමෙන් අනතුරුව උන්වහන්සේගේ චෛත්‍යයට කාශ්‍යප බුදුරයන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ අපේ ගෞතම බුදුරයන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ වගේ ධාතුන් වහන්සේලා විසුරුනේ නැහැ. එකම ඝන ශරීරයේ එකම ධාතු
එකම කොටසක් තමයි තිබ්බේ. ශරීරයේ එකම විදිහට තමයි ආදාහණයෙන් පස්සේ ඉතුරු වුණේ. ධාතුන් වහන්සේලා කැඩිලා තිබ්බේ නැහැ. ඒක නිසා ඒ ඔක්කොම එකම ශරීරයේ එක රත්තරන් ගඩොල් විශාල සෑයක තමයි තැන්පත් කරේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ අපේ බුද්ධ ශාසන කලින් බුද්ධ ශාසනේ. කාශ්‍යප බුදුරජාණන් රත්තරන් ගඩොල් වලින් හදපු විශාල සෑයක් ඇතුලේ තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සිරුර තැන්පත් කළේ. ඔන්න සකුලා කියන තෙරණිය මොකද කරේ? අන්නේ චෛත්‍යයට එක රැයක් එක් පහනක් පූජා කළා. එක රැයක ගිහිල්ලා යාට පුළුවන් විදිහට එක පහනක් පූජා කරා කාශ්‍යප බුදුරජාණන් වහන්සේට. ඒ එක පහනක් පූජා කරපුවා පිනෙන් ලැබුණු ආනිසංස ගැන තේරී අපදාන පාළියේ සඳහන් වෙනවා. ඒ තේරී අපදාන කියන්නේ රහත් තෙරීන් වහන්සේලාගේ ජීවිත කතාවේ අතීතයේ කරගත්ත පින් ගැන සඳහන් වෙන අපදාන පාළි කියන පොත් වහන්සේක සඳහන් වෙනවා. හැම තැනම ප්‍රදීප දැල්වේ කියනවා. එයා ඉපදෙන හැම තැනම කවදාවත් කරුවලේ ඉන්න උන්නේ නැහැ කියනවා. හැමදාම ආලෝකය ලැබුණා කියනවා. එයාට ප්‍රදීප පහන් දැල්වෙනවා කියනවා. දිවස් නුවණ ලැබුණා කියනවා. ඒ රහත් වුණාට පස්සේ දිවස් නුවණ ඕනම දෙයක් දකින්න පුළුවන්. ඕනම ඈතක තියෙන දෙයක් වෙන දෙයක් දිවස් නුවණින් බලන්න පුළුවන් කියනවා. ඒ පිනේ පහනම් පූජා කරලා. ඒ වගේම මනා තීක්ෂණ නුවණ ලැබෙනවා කියනවා. ඕනම දෙයක් සියුම් ලෙස දකින්න පුළුවන්. දැන් මේ උදාහරණයක් ගත්තොත් වෛද්‍ය වෘත්ති නේද? දැන් මෙතන ඇති අධ්‍යක්ෂතුමිය මෙතුමියද? මෙතුමියද අධ්‍යක්ෂතුමියද? විශේෂඥ වෛද්‍යවරයෙක් ගමුකෝ. මෙතුමිය කියන්නේ වෛද්‍ය විද්‍යාවේ තියෙන තීක්ෂණ සියුම් දේවල් හොඳට අත්හදා බදලා ඉගෙනගෙන තියෙන්නේ. ඒක අත්දැකීම් සහිතව ක්‍රියා කරලා අන්න ඒකට තීක්ෂණ නුවණ. ඒ වෘත්තියක ගත්තත් ශිල්පයක ගත්තත් ගැඹුරටම යනවා කෙනෙක්. ඒකේ තියෙන තීක්ෂණ ඇතුළෙම තියෙන සියුම් දේවල් පවා අත්හදා බලනවා. දැන් අපි ගත්තොත් ලෝකේ ඉන්නවා විශේෂඥ වෛද්‍යවරු. එතකොට තව ඉන්නවා කවුද සයන්ටිස්ට්ලා නේද? කවුද යාළුට කියන්නේ සිංහලෙන්? විද්‍යාඥයෝ නේද? දැන් මේක පහුගිය කාලේ ඇමරිකාවේ හඳට ඇරියනේ. සියුම් දේවල් ඒවත් හදා බලනවා ලෝකය ගැන ගවේෂණය කරනවා. එහෙම අන්න ඒක නෙමෙයි මේ උතුම්ම දේ. ලවන්න තියෙන සියුම්ම දේ. බුදු කෙනෙක් අවබෝධ කරගත් සියුම් ගාම්භීර චතුරාර්ය සත්‍ය ධර්මයේ නුවණින් විමසීමේ ඒ සියුම් ඥාණය ලැබුණා කියනවා. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සෑයට එක පහනක් පූජා කරපු පිණින්. එයාට නිවන් දැකලා ඒ සියුම් ඥානයක් ලැබුණා කියන තීක්ෂණ නුවණ. ඒ වගේම යසසින් දිලසෙනවා කියනවා. එයාගේ අර නිවන් දැකලා ඒ පැවිදි වෙලා තෙරණියක් වෙලා ඉති පවා එයාගේ ශරීරේ දිලිසෙනවා කියනවා. බබලනවා කියනවා. හරිම ලස්සනයි කියනවා. ඒ වගේම ශ්‍රද්ධාව හා ප්‍රඥාව හොඳට තිබ්බ කියනවා. උසස් කුල සම්පතක් ලැබුණා කියනවා. තව තියෙනවා ඒකදීපීය හිමි කියලා සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ කාලේ පැවිදි වෙලා හිටපු ඒකදීපීය කියන හිමි ස්වාමින් වහන්සේ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ චිතකයට, ඒ කියන්නේ ආදාහණය කරන චිතකයට එක පහනක් පූජා කළා කියනවා. ආදාහණය කරන චිතකයට එක පහනක් පූජා කරලා 31 වරක් සක්දිවිදු ලැබුවා කියනවා. 31 වරක්ම සක්දිවිදු වෙලා ඉපදුනා කියනවා. 28 වතාවක් සක්විති රජ වෙලා ඉපදුනා. මේ මුළු ලෝකෙම ධාර්මිකව පංචශීලයෙන් පාලනය කරන ඒ සක්විති වෙලා 28 වතාවක්ම ඉපදුනා කියනවා. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ චිතකයට එක පහනක් පූජා කරපු පිණින්. තවත් විශේෂ අනුසස් දෙකක් ලැබුවා කියනවා. විසම ස්ථානවලට යන විට ඒවා සම වෙනවා කියනවා. දැන් අපි හිතමු ගල් බොරළු තියෙනවා, කටු තියෙනවා, සත්තු ඉන්න තැනක් වේවා. ඒව නැති වෙලා යන්න සුදුසු විදියට සකස් වෙනවා කියනවා. මොකක් නිසාද? අර චිතකයට එක පහනක් පූජා කරපු නිසා බුදු කෙනෙක්ගේ එයා යන මාර්ග එයාට යන්න ඕන විදියට සකස් වෙනවා කියන. දැන් බලන්න නේද? ඔය බලන්න දැන් එහෙම විශේෂ කට්ටිය ඉන්නව නේද? දැන් ජනාධිපති කෙනෙක් ඉන්නවනම් විශේෂ සම්භාව්‍ය කට්ටිය ඉන්නවනම් පාරවල් අයින් කරනවා. මොකද්ද එයාලගේ පිංගේ? ගරන්න හොඳ නැහැ, ඉරිසියා කරන්න හොඳ නැහැ, බලින්න හොඳ නැහැ වගේ. එයාලට ඒ විපාකේ හම්බෙනවා. යන තැන් යන්න සකස් වෙනවා. කොහේ ගියත් පාරවල් එයාලා පිරිසුදුලා සකස් වෙලා යනවා. ඒ සංසාරේ රැස් කරගත් පිණින් සියල්ල ලැබෙන්නේ. ඒකට පිණින්. ඒ වගේම විනිවිද පෙනෙන දෙනෙත් ඇත්තෙක් වෙනවා කියනවා. ඒ කියන්නේ ඕනම දෙයක් අර දිවසින් බලන්න පුළුවන්, විනිවිද බලන්න පුළුවන් ඕනම එහා පැත්තක් වලට දෙනෙත් ලැබෙනවා කියනවා. මේ තියෙන S2ගෙම ඕන දිහාවක බලන්න පුළුවන් කියනවා. විනිවිද දැකලා බලන්න පුළුවන් කියනවා. එහා පැත්තවල් පේනවා කියනවා. මේ ලැබෙන හැම දිවස් ලැබෙන්න ඕනෙත් නැහැ කියනවා. මේ තියෙන S2කින් ඕන තැනක් බලන්න පුළුවන් කියනවා. මේ ලැබුණු පින. ඒ වගේම බලන්න ඒ වගේම පහන් සුවාසු දහසක් විසිරුණු කැලමුළු සිතින් පූජා කළා. හැබැයි මේ පින් ලැබෙන්නේ නැහැ කියනවා.
හොඳ අවබෝධයෙන් බුදු කෙනෙක් ගැන විශ්වාසයෙන් ගෞරවයෙන් කවුටද පූජා කරන්නේ මොන වගේ ගුණයන්ගෙන් යුක්තයිද හොඳ පහන් සිතින් පිවිතුරු සිතින් එක පහනක් පූජා කරත් හැබැයි අර පහන් ලක්ෂයක් කෝටියක් පූජා කරලා ලබන්න බැරි එක පහනක් අවබෝධයෙන් ගෞරවයෙන් පූජා කරලා ලබන්න පුළුවන් කියලා මේ තේර ප්‍රදානවල සඳහන් වෙනවා. එතකොට බලන්න ඔයාලා එතකොට දැන් කංචුක පූජයේ ආනිසංස ඇහුවා නේ. මතක තියාගන්න දැන් ඔක්කොම කරන නිසා කියන්නේ. ඒතකොට මල් පූජාවේ අනුසස් නේද ලබන ආකාරයේ. අවබෝධයෙන් කිරීම. බුද්ධ ශාසනයක් තුල ගොඩාක් බුදුරජාණන් වහන්සේ ගොඩාක් වර්ණනා කරේ මොකද්ද? අවබෝධය. මේ සිත දමනය කර ගැනීම. සිත පිරිසුදු කර ගැනීම. නේද? දහම් මැනුමේ දහම් දැනුම ඒ කියන්නේ ශ්‍රුතය. ඒ වගේම ප්‍රඥාව තමා ගොඩාක් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරලා බලාපොරොත්තු වුණේ. මේ ලෝක සත්‍යෝ අවබෝධය ඇති කරගෙන කවදා හරි බුද්ධ ශාසනයක් තුල ප්‍රඥාව දියුණු කරලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනවා නම් අමා මහ නිවන අවබෝධ කරනවා නම් කියන අනුකම්පාවෙන් තමයි මේ ධර්මයේ මේ විදිහට දේශනා කරන්නේ. ඒක නිසා අපි ගොඩාක් වැදගත් වෙන්නේ මේ වගේ පින්කම් කරද්දී හොඳ අවබෝධයක් ඇති කර ගැනීම. ඒ වගේම ඔන්න තව සඳහන් වෙනවා ඔයාලා ලෑස්ති කරලා ඇති සුවඳ දුම් නේද? සුවඳ දුම් පූජාව. ඔන්න බලන්න දූපදායක හිමි. ඒ කියන්නේ දූප කියන්නේ දුම. නමත් හැදිලා තියෙන්නේ දූපදායක හිමි කියලා. ඒ කාලේ ඔන්න පැහැදුණු සිතින් හොඳ අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවයෙන් එකඟ වූ සිතින් බුද්ධිය යොදා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා හොඳ බුද්ධියෙන් නුවණින් විමසලා ඉගෙනගෙන බුද්ධිය යොදා සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ ගඳකිලිය සුවඳවත් කළා කියනවා දුම අරන් ගිහිල්ලා. ගඳකිලිය කියන්නේ කුටිය සුගන්ධ කුටිය. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කුටිය කාමරේ සුවඳ දුනින් සුවදත් කරා කියනවා ඒ දූපදායක හිමි. එයා කරලා තියෙන ඒ ස්වාමීන් වහන්සේ ඒ පින තමා කියනවා. ඒ පිනෙන් කල්ප 94ක් අපායට ගියේ නෑ කියන. කල්ප කීයද? අපි ඉස්සෙල්ලා කිව්වා කල්පයට අවශ්‍ය. එතකොට මේ කල්ප ඒ වගේ 94ක් කොච්චර කල්ද බලන්න. කවදාවත් අපායට ගියේ නෑ කියනවා. බුදු කෙනෙක්ගේ ඒ කුටිය සුවඳ දුමින් සුවඳවත් කරපු නිසා බලන්න. ඒ නිසා අපායට නොගොස් නිවන් දැකීමටමන ඒ කුසලයේ උපනිශ්‍රේ වුණා කියන. නිවන් දකින්න තාක්කල් කවදාවත් අපායට ගියේ නැහැ කියන. බුදු කෙනෙක්ගේ කුටිය සුවඳ දුමින් ඒ සුවඳවත් කරපු පිනේ. ඒ වගේම තවත් සඳහන් වෙනවා අපේ බුද්ධ ශාසනයේ පහළ වුණ පිළින්දවච්ච මහරහතන් වහන්සේටත් සුවඳ දුම් පිදූ පිනෙන් අනුසස් 10ක් ලැබුණා කියනවා. අපේ බුද්ධ ශාසනයේ පහළ වුණා පිළින්දවච්ච කියලා මහරහතන් වහන්සේ නමක්. ගෞතම බුද්ධ ශාසනය ඒ මහරහතන් වහන්සේගේ තේරපදානෙත් උන්වහන්සේ දේශනා කරනවා මමත් සංසාරයේ බුදු රජාණන් වහන්සේට සුවඳ දුම් පූජා කරපු පිණින් ඔන්න මට ඉපදෙන සෑම ජීවිතයක සුවඳවත් සිරුරක් ලැබුණා කියනවා. මොන සිරුරක්ද? සුවඳවත් සිරුර ගඳ නැහැ. දාඩිය දැම්මත් ගඳ නැහැ. සමහර කට්ටිය වුණේ වෙන්නේ දාඩිය දන්නේ නැති වුණත් ගඳයි. නේද? හැබැයි බුදුරජාණන් වහන්සේට සුවඳ දුම් පූජා කරපු පිණින් මගේ සිරුර හැමද ඉපදෙන ජීවිතවල සුවඳයි කියනවා. ඒ වගේම කීර්තිමත් ජීවිතයක් ලැබුණා කියනවා. ඒ කියන්නේ ප්‍රසිද්ධ වුණා කියනවා. යසස් ඒ කියන්නේ පිරිවර ලැබුණා කියනවා. බොහෝ පවුලේ ගත්ත ඥාති පිරිවර වැඩ කරන තත් ගත්ත සේවක පිරිස කාර්ය මණ්ඩලේ පිනක් දහමක් කරන්න ගියත් බොහෝ දෙනා කල්යාණ මිත්‍ර ගමක හිටියත් රටක හිටියත් ලෝකෙක වුණත් ප්‍රසිද්ධමත් බොහෝ පිරිවරයාට කැමතියි කියනවා. වහා වැටහෙන නුවණ ලැබුණා කියනවා. ඒ වගේම තීක්ෂණ නුවණ ලැබුණා කියනවා. බෝරි පඤ්ඤ කියන නුවණ ලැබුණා කියනවා. හාසු පඤ්ඤා ගැඹුරු නුවණ ලැබුණා කියනවා. ඒ වගේම විපුල වූ ඒ නුවණ සීමා කරන්න බෑ කියන විපුලයි කියනවා. ඒ වගේම ජවන ප්‍රඥාව, වේගවත් ප්‍රඥාව, නුවණ, තීක්ෂණ නුවණ, වහා වැටහෙන නුවණ. ඕනම දෙයක් එකපාරට තේරෙනවා කියපු ගම වහා වැටහෙනවා කියනවා අය. එකපාරක් දෙපාරක් කවුරුත් කියලා දෙන්න ඕනේ කියනවා. ඒ පින සුවඳ දුම් පූජා කරපු පින කියනවා. එබැවින් සත්පුරුෂයෝ තැම්පත් සිතින් යුතුව කුසල කර්ම කළ යුතුයි කියනවා. සත්පුරුෂයෝ කොහොමද එහෙනම්? තැම්පත් සිතින් හොඳ අවබෝධයෙන් ගෞරවයෙන් මේ කරන පින් කළ යුතුයි කියනවා. ඊට පස්සේ තව උප්පල දායිකා කියලා අපේ පියුමුතුරා ඒ කියන්නේ පදුමුත්තර බුද්ධ ශාසනයේ අතීතයේ අපි අහලා තියෙන 28 බුදුරු කීයද? 8 බුදුරජාණන් වහන්සේලාගේ ඒ කාලෙම මේ ආපු කට්ටිය තමයි අපේ ගෞතම බුද්ධ ශාසනේ උප්පල දායිකා කියලා තෙරණිය. ඔන්න පිරිනුවම් පෑවා අපේ බුද්ධ ශාසනයෙන් තමයි. හැබැයි පදුමුත්තර බුදු සමයේ පැවිදි වෙලා ඉඳලා ඒ උප්පල කියන දායක තෙරණිය පිණ්ඩපාත දානයකුයි වස්ත්‍රයක් පූජා කරා කියනවා. ඔන්න බුදු කෙනෙක්ට පිණ්ඩපාත දානයයි වස්ත්‍රයක් සිවුරක් පූජා කරා. ඒ පිනෙන්
10 වතාවක් 1000ක් සක්දෙවිඳුගේ මෙහෙසිය වෙලා ඉපදුනා කියනවා. කවුද? සක්දෙවිඳුගේ මෙහෙසිය වෙලා ඉපදුනා කියනවා. ඒ කියන්නේ බිරිඳ සක්දෙවිඳුගේ බිරිඳ වෙලා ඉපදුනා කියනවා. ඒ වගේම 10 වතාවක් සක්විති මෙහෙසිය වෙලත් ඉපදුනා කියනවා. එයාගේ වැඩකාරතරු තනතුරටත් ගිහිල්ලා වටේ ඒ මෙහෙසි තනතුරකුත් ලැබුවා කියනවා. ඒ වගේම ඒ භික්ෂු දානයේ හේතුවෙන් එතමියට සසරදීම විපාකයන් ලැබුණා කියනවා. කොහොමද? පැහැපත් වෙලාම ඉපදුනා කියනවා. ශරීරය හරිම ලස්සනයි කියනවා. විශිෂ්ට රූප සම්පත් ලැබුණා කියනවා. අභිරූපවත් මනස්කාන්ත ශරීර සෞන්දර්යයෙන් යුක්ත රූප ස්වභාවයක් ඉපදෙන ජීවිතවල ලැබුණා කියනවා. දැකුම් කලුයි කවුරුත් දකින්න කැමතියි කියනවා. උසස් කොළව ඉපදුනා කියනවා. සර්වාංග සම්පන්න සෝභන රූප සම්පත් ලැබුණා. සියලු ආකාරයෙන් ලස්සන වෙලාම තමයි ඉපදුනා කියනවා. ආයු වර්ණ සැප බල නුවණ යසස් භාවයේ ආනිසංසය ලැබුණා කියනවා. ඒ සුවඳ දුම් පූජා කරපු පිණින්. එතකොට ওই විදිහට තව සඳහන් වෙනවා සුවඳ දුම් පූජා කරා කියනවා. ඒක දුස්ස දායක හිමි. ඒ පදුමුත්තර බුදුරයන් වහන්සේට සුවඳ දුම් පූජා කරලා ඒ වගේම එක් වස්ත්‍රයක් පූජා කරපු පිණින් 36 වතාවක් සක්දෙවිලෝ ඉපදුනා. සක්දෙවිඳු වෙලා ඉපදිලා 33 වතාවක් රජ වුණා කියනවා මනුලොව. ඒ වගේම රූමන්ත ගුණවන්තව සතුරන්ට කවදාවත් මඩින්න බැරි පරාජය කරන්න බැරි රජවරෙක් වෙලා හිටියා කියනවා. බොහෝ වස්ත්‍ර භෝග සම්පත් යන තැන උඩුවියම් තියෙනවා කියනවා රජතුමාට. කවදාවත් මොකුත් නැතුව යන්නේ නැහැ කියන උඩුවියන් කුඩයක් හරි තියෙනවා කියන යන තැන රන්වන් පාටව තමයි කියලා කියනවා. ඒ වගේම දෝවිලි නොයලෙන සම තියෙනවා කියනවා කාන්තිමත් සින්දු ශරීරයක් ලැබුණා කියන සුවඳ. ඊට පස්සේ දැන් ඔයාලට ගොඩාක් වටිනා එකක් තමයි බෙහෙත් ඖෂධ. මෙතන ලෑස්ති කරන පාත්‍ර කීයක් තියෙනවා? 24ක් තියෙනවා. ඖෂධ පාත්‍ර 24ක් තියෙනවා. දැන් මේ කංචු ගැස්සම පූජා කරන වඩම්මන්ට. එතකොට ඔන්න මේකේ සඳහන් වෙන ඖෂධ බෙහෙත් ඖෂධ පූජා කිරීමේ ආනිසංස. ඉතින් අපි ඉතින් ප්‍රාර්ථනා කරමු මේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ බොහෝ මේ වයම් පළාතෙන්ම බොහෝ දැඩිව ගිලන්ව නේද? අමාරු අසාධ්‍ය රෝගීන් එනවා. ඒ වගේම දැනට නේවාසික වල ඉන්න ගොඩක් රෝගීන්. මේ රෝහල අනාගතයේ බොහෝ දෙනා රෝගී වෙලා පැමිණේ. ඉතින් මේ කංචුක පූජාවේ ආනිසංසයෙන් අසද්දුස්ස මහා සෑරජනන් වහන්සේ වන ස්වර්ණමාලී මහා සෑරජනන් වහන්සේට පලන්දන මේ කංචුක පූජාවේ ආනිසංසයෙන් ආශිර්වාදයෙන් පිණින් ඒ වගේම මේ 24ක් වූ ඖෂධ පාත්‍රා පූජා කරන ආදී සියලු පූජාවන්ගේ ආශිර්වාදයෙන් පිණින් පීඨෙන් සියලුම රෝගීන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඔන්න මෙත්ත ගුප්ත කියන ස්වාමින් වහන්සේ සුමේද කියන අපගේ බුදුරයන් වහන්සේගේ කාලේ ගිතෙල් ඒ කියන්නේ ඖෂධ කියනවා. ගිතෙල් කියන එක ඖෂධ. අදටත් තියෙන එළ ගිතෙල් කියන්නේ ඖෂධයක්. ඒ කාලේ හොඳ ඖෂධ. ඒ ගිතෙල් පූජා කරා කියනවා සුමේද බුදුරජාණන් වහන්සේට. පැවිදිලා ඉද්දි මෙත්ත ගුප්ත කියන පැවිදි නමින් ඉද්දී සුමේද බුදුරයන් වහන්සේට ගිතෙල් කියන ඖෂධය පූජා කරා කියන බෙහෙත් ඖෂධයක් විදිහට ඒ පිදු පිණින් 8 වරක් සක්දෙවිඳු වෙලා දිව්‍ය ලෝකෙ ඉපදුනා කියනවා. ඒ වගේම 51 වරක් සක්විති රජකම නැවතත් ලැබුවා කියනවා. ඒ වගේම හැම ජීවිතයකම පාහේ අප්‍රමාණ භෝග සම්පත් ලැබුවා කියනවා. අවසානයේ ඒ සුමේද බුදුරයන් වහන්සේට ගිතෙල් නැමැති ඖෂධය පූජා කරපු පිණින් උතුම් අමා මහ නිවනම අත්පත් වුණා කියනවා. ඒ පිණින් අවසානයේ නිවනින්ම සැනසුණා කියන සඳහන් වෙනවා. එතකොට ඒ පිළින්දවච්ච කියන ඒ මහරහතන් වහන්සේ බෙහෙත් පූජා කරපු පිණින් කොහොමද දීර්ඝාස ලැබුවා කියනවා. සෑම ජීවිතයකම ඒ බුදුරන් වහන්සේ නමක්ට බෙහෙත් පූජා කරලා හැම ජීවිතයකම දීර්ඝාසම ලැබුවා කියනවා. අකලට මැරුණේ නැහැ කියනවා. අකලට අන්තරා වෙලා නැහැ කියන හැම ජීවිතයකම අග්‍රාවශ්‍ය දීර්ඝාසම ලැබුවා කියනවා බෙහෙත් පූජා කරලා බුදු කෙනෙක්ට. හැම ජීවිතයකම බලවන්තයෙක් වෙලාම තමයි ඉපදුනේ කියනවා. මේ ශරීර ශක්තිය බලයෙන් යුක්තයි කියනවා. බලයෙන් අධිකයි කියනවා. ඕනම වැඩක් කරන්න පුළුවන් බලවන්තයෙක් වෙලා තමයි ඉපදුනේ කියනවා. ඒ වගේම වීරියවන්තයෙක් වෙලාම තමයි ඉපදුනේ කියනවා. ඕනම දෙයක් ජය ගන්න පුළුවන් කියනවා. කරන දේවල් ඉගෙන ගන්න දේවල් වේවා, රැකී ආරක්ෂා වේවා, ව්‍යාපාර, ගොවිතැන්පත්. එතකොට අනිත් ඕන දෙයක් හැම දෙයක්ම වීරියෙන් කරන්න පුළුවන් කියනවා. අය පසුබහින්නේ නැති වීරියක් ලැබුණා කියනවා. මේ බෙහෙත් ඖෂධ පූජා කරලා වර්ණ සම්පත් ලැබුණා කියනවා. යසස් පිරිවර සම්පත් ලැබුණා කියනවා. සැපෙන් අග්‍රයි කියනවා. ලෙඩ දුක් නැහැ කියනවා. උපද්‍රවයක් වෙන්නේ නැහැ කියනවා. කිසිම සතුරෙක්ට
සතෙක්ට, අමනුෂ්‍යයෙක්ට, ගං වතුරෙන්, ජලයෙන්, නියගෙන්, ගින්දරෙන් ආදී කිසිම දෙයකින් උපද්‍රවයක් කරන්න බෑ කියනවා. ඖෂධ පූජා කරපු පිණින් බුදු කෙනෙක්ට අන්තරා නැහැ කියනවා. හැම කල්හිම ගරු කරනවා කියනවා. හැම දෙයක්ම Tamanට ගරු කරා කියනවා. ප්‍රිය විප්‍රයෝග දුක් ලොබුන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ අර අකලට මැරෙන කට්ටිය තමන්ගේ ඉපදෙන්නේ නැහැ කියන පවුලේ. තමන්ගේ පවුල් වටේ ඉන්න කට්ටිය ප්‍රිය විප්‍රයෝග. ඒ කියන්නේ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක බොහෝ ලැබෙන්නේ නැහැ කියනවා ඖෂධ පූජා කරපු පිණින්. එතකොට බලන්න ඔය විදිහට මේ කංචුක පූජාව ප්‍රධාන කොටගත් ඖෂධ මල් පහන් සුවඳ දුම් ආදී පූජා කිරීමෙන් අප්‍රමාණ ඒ බුද්ධ ශාසන තුල අතීතයේ මේ බොහෝ සැප විපාක ලැබූ පිරිස් අමා මහ නිවන අවබෝධ කරගත් ආකාරයේ සඳහන් වෙනවා. වෙලාව කීයද? පැයයි මට කිව්වේ. මෙතන වැඩි වෙලා ගන්නත් බෑ මෙතන. නේද? පැයක් ඇති මෙතන කර්මලයි. කීයද වෙලාව? වෙලාව කීයද? ඈ? 8යි කාලයි. 7යි කාලට විතර පටන් ගත්තේ නේ. ඇති එහෙනම් නේද? ඔව් බුදුරජාණන් වහන්සේ ගැනත් ඉතින් කියලා දෙන්න ආවේ වෙලාව මදිනේ. කියලා දෙන්න පුළුවන්. ඉතින් අවසර දෙනවද කොහොමද? බෑනේ නේද? බෑනේ මෙතන බෑ. අපේ තැන නෙමෙයි. රජයේ ආයතන කරන්න එපා. මේ අමාරු වෙනස්ම තැනන්නේ මෙතන අපි මේ ධර්මයේ කියන්නේ. ඉතින් ওই විදිහට බුදුරජාණන් වහන්සේ ගැන ඔයාලා ඉතින් හිත පහදව ගන්න. නේද? මේ තුන් ලෝකයේම පහළ වෙන උත්තම මනුස්ස රත්නයේ ඉපදුණු බුද්ධ ශාසනයක් තුල තමයි අපි මේ මනුස්ස ජීවිතයක් ලබලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ කිච්චෝ මනුස්ස පටිලාභෝ. මනුස්ස ජීවිතයක් ලැබීම කියන්නේ කණ කැස් බෑවා වියසුදුරෙන් අහස බලනටත් වඩා හරීම දුර්ලභ සිදුවීමක් කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ තථාගතයන් වහන්සේ මේ මහ පොළොවෙන් පස් ටිකක් නියසිලට ගත්තා. මේ නියසිලේ පස් ටික හා සමානයි. මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් යන ගමනේ කෙලවරක් නැති පටන් ගත්ත මුලක් නැති අගක් නැති කෙලවරක් නැති අනවතාර්ග සංසාර ගමනේ ගෙවාගෙන ජීවිතවල සතර පාය මහ කෙදර කරගෙන යති මිනිස්සෙක් වෙලා ඉපදුනේ ඔබ මේ වගේ පොළොවෙන් මහ පොළොවෙන් නියසිලට ගත්ත පස් ටික හා ස්වල්ප ජීවිත ප්‍රමාණයක් කියනවා මනුස්ස ජීවිත ලබන්නේ. ඒ ලැබුණු මනුස්ස ජීවිතෙත් බුදුරජාණන් වහන්සේ වදාලා කිච්ඡම් මච්ඡාන ජීවිතං හරීම දුකසේ තමයි ගත කරන්න වෙන්නේ කියනවා. මනුස්ස ජීවිතේ දුක් කරදර තියෙනවා කියනවා සුවසේම ගත කරන්න අමාරුයි කියනවා. ඒ වගේම කිච්ඡං සද්ධම්ම ශ්‍රවණ මේ ධර්මීය අහන්න ලැබෙන්නේ දුර්ලභ බුදු කෙනෙක් පහළ වුණු යුගයක ඒ වගේම කලාතුරකින් මිනිස්සෙක් වෙලා ඒ කාලේම ඉපදින්න ලැබිලා ධර්මයක් අහන්න ලැබීම දුෂ්කරතා මැද්දේ හරි නමු. ඔයාලා දුෂ්කරතා අතිශයම දුෂ්කරතා මැද්දේ තමයි අද මේ බණ ඇහුවෙම්ත. නේද? ඒකත් පුදුරෙන් වාසේ හරිම දුර්වලයි කිව්වා. ඒ වගේ දුෂ්කරතා මැද්දේ බණ අහන්න ලැබීමත් හරිම දුර්වලයි කිව්වා. බුදුන් වහන්සේ වදාළ ඔය සියලුම දේවල් වලට වඩා මේ සියලුම ලෝකවල තියෙන සියලුම දේවල් ගත්තත් සියලුම දේවල් වඩා දුර්ලභම දේ තමයි කිව්වා. කිච්චෝ බුද්ධෝ උපාදෝ මේ ඉපදෙමින් මැරෙමින් යන කල්ප ගණන් සංසාර තුල එද්දී බුදුවරුන්ගේ පහළවීමමයි දුර්ලභ කිව්වා. ඉතින් බුදුවරේ දුර්ලභ පහළ වුණ යුගයක තමයි ඒ බුදුරයන් වහන්සේ නමක් පිරිනුවම් පාලා ඉතුරුන මේ ධාතුන් වහන්සේලාත් ඒ ජීවමානව ස්වර්ණමාලි මහ සැරජන් වහන්සේ 8න් එකක් වැඩ ඉඳ මොහොතේ ඔයාලා ඒ බුදුරයන් වහන්සේ අසද්දුස්ස ශ්‍රෑයට ස්වර්ණමාලී සෑයට මේ උතුම් වෙසක් සමයේ වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ නිමිති කරගෙන මේ පලන්දන්ට සූදානම් වෙන්නේ බොහෝ පැහැදිලි සිතක් ඇති කරගන්න ජීවමාන බුදුරයන් වහන්සේ බැහැ දකින්න හා ගිහිල්ලා අපටත් මේ පිණින් අමා මහ නිවනක්වත් කරගන්න උපකාර වේවා කියලා සිතින් පූජා කරන්න. ඉතින් අග්‍ර මුතුමන් වහන්සේලා කෙරෙහි පෑදුනොත් ඒ විපාකයක් අග්‍රයි කියනවා. ඒ අග්‍ර මුතුමන් වහන්සේලා කෙරෙහි පෑදිලා ඒ අග්‍ර මුතුමන් වහන්සේලාට උපස්ථාන කරොත් යම් දෙයක් පූජා කරොත් ඒකේ ලැබෙන විපාකයෙන් අග්‍රම විපාක අමා මහ නිවනම තමයි ලැබෙන්නේ කියනවා. ඉතින් සතුටටපත් වෙන්න අද මේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඉතින් මටත් ගොඩක් සතුටුයි. මාත් මේ ශික්ෂණ රෝහලේ මේ හදිසි අනුතුර අංශයට හැප්පිලා ඉඳලා ඇවිල්ලා තියෙනවා. සීනතු ඉඳලා ඇවිත් තියෙනවා මෙතන. ගිහි කාලේ කුරුණෑගල තමයි ගම. ඉතින් සතුටුයි. ප්‍රථම වතාවට මේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනුතුර එකකේ බණක් කියන්න ලැබීම පටන් ගත්ත දා ඉඳන් මේ වගේ පින්කමක් කරන්න ලැබි මාත් වාසනාවන්තයි පැවිදි වෙලා. කවදා හරි මටත් මැරෙන්න මෙතෙන්ට මේ දෙන්න ඇයිනේ අපවත් වෙන්නන්නේ. ඊට කලින් ලෝකේ තියෙන ඔසස්ම දෙයි දෙන්න වාසනාව උදා. සබ්බ දාන ධම්ම දානං ජිනාති. බුදුරෙන් වහන්සේ වදාළ සියලුම දේ අතර ධර්ම දාණයමයි අග්‍ර. ධර්ම දාණය දෙනෝ නම් ඒක තමයි දෙන්න තියෙන දේවල් අතර ඔසස්ම දේ කියලා බුදුරෙන් වහන්සේ වදාළේ. ඉතින් අහන්න තියෙන දේවල් අතර ශ්‍රවණාල් මුස්තරිය බුදුරෙන් වහන්සේ වදාළේ ශ්‍රවණේ කරන්න දේවල් අතර අහන්න තියෙන උතුම්ම දේ තමයි බුදුබණ අහන්න
ලැබීම කිව්වා. ඉතින් ඔයාලත් වාසනාවන්තයි. ඒ බුදුවන තමයි ශ්‍රවණය කළේ. ඉතින් ඒ කල්ප මේ 28ක් වූ අතීතයේ කල්ප 15 වදල් බුදුරන් වහන්සේලා බුද්ධ ශාසනය වල ඒ තේරින් වහන්සේලා මහරහතන් වහන්සේලාගේ අපදාන ආදී ඒ අනුසස් ආදී සියලුම දේවල් ශ්‍රවණය කළා. ඉතින් බුදුරන් වහන්සේ ගැන කියන්න මම සූත්‍ර දේශනාවකුත් තෝරගෙන ආවා. ඉතින් වෙලා මදි. මේ පැය දෙකකට විතර තියෙන එකක් තමයි. ඉතින් තව බුදුරන් වහන්සේ ගැන වෙනම විස්තරාත්මක කියන්න ඕනේ. ඉතින් ඔයාලට ලස්සනට අපගේ බණ්ඩාරවල සන්තදීප ස්වාමීන් වහන්සේ බුදුගුණ විශ්වාස විස්තර කරනවා. ධර්මදේශනා වලින් බුදුගුණ කියලා දෙනවා. කවියෙන් බුදුගුණ පැය දෙකක් ලස්සනට කියලා දෙනවා. ඒක නිසා ඒක මම කියන්න ඕනේ නැහැ. ඉතින් මේ මට කියලා දුන්නේ මේ ආනිසංස ගැන පොඩ්ඩක් මතක් කරන්න තමයි පැයකට. ඉතින් මම සතුටු වෙනවා මට පුළුවන් විදිහට කියලා දුන්නා. ඔයාලට සතුටු ඇති. ඉතින් මේ ආනිසංස හිතේ තියාගෙන ඉතින් අපිත් තුන් ලෝකයටම අග්‍ර මේ දඹදිව බුද්ධ ගයාවට පස්සේ බුදුරන් වහන්සේ බුදු වුණ ඒ බුද්ධ භූමියේ තියෙන බුද්ධ ගයාව තමයි වජිරාසනය තමයි ලෝකේ උතුම්ම අග්‍රම තැන. මේ ලෝකේ හරියටම මධ්‍ය ලක්ෂය. එතන තමයි මැද. එතන තමයි සෑම බුදුරෙක්ම බුදු වෙන්නේ. ඊට පස්සේ ලෝකේ තුන් ලෝකේම අග්‍රම ස්ථානය තමයි මේ ඔයාලා කංචුකේ පලන්දන්න නියමිත ස්ථානයේ බුදුරන් වහන්සේගේ ධාතුන් වහන්සේලා 8න් එකක් වඩ ඉතින ස්ථානය තමයි තුන් ලෝකේ ඉහළින්ම අග්‍රම දෙවෙනියට තියෙන්නේ. සියලුම බ්‍රහ්ම රාජවරු, දිව්‍යවරු, නාලෝ නාගී ඔන්න ඔතෙන්ට තමයි ශ්‍රී ලංකාවේ වටිනාම අග්‍රම මහා බලගතුම ස්ථානය තමයි ස්වර්ණමාලී මහා සරජන් වහන්සේ. ඉතින් එතෙන්ට තමයි ඔයාලා මේ උතුම් කංචුක පූජාව සහිතව මේ 24ක් වූ ඖෂධ පාත්‍ර ආදී මල් පහන් සුවඳ දුම් ආදී මේ රන් සීවිගේ තුල තැන්පත් කරලා තියෙන උතුම් කංචුක පූජාව ආදර ගෞරවයෙන් ජීවමාන බුදුරන් වහන්සේට හා පූජා කරන්නේ. ඉතින් මේ දහම් පද ශ්‍රවණය කළ මේ කංචුක පූජාවට වචනයකින් හරි දැක බලාත ගහලා සාදුකාර පැවතුූ සියලුම දෙනාටත් මේ පින්කමට නොයෙකුත් ආකාරයෙන් උපකාර කළ සියලුම දෙනාටත් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම මේ ඉපදෙමින් වයස් පෑමින් ජරාවෙන් මරණයෙන් කෙලවර වන භයංකාර ගෝස්තර සසරින් නිදහස් වී අපගේ බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා නිවී සැනසී වදාළ අමා මහ නිවන සැනසෙන්න මේ උදාාර කංචුක පූජාවෙන් පින සියලුම දෙනාට හේතුපකාර වේවා. සාදු සාදු සා. හොඳයි ගේන්න මිස්. සුපත්තේ සුපත්තේ. හොඳයි එහෙනම් අපි මේ ආකාරයෙන් මේ පින්වත් පිරිස තව පොඩ්ඩක් වාඩි වෙන්න පුළුවන් කට්ටිය අපි පින් ටිකක් අනුමෝදන් කරලා යන්. එතකොට මේ සවස් කාලයේ අද විශේෂයෙන් ප්‍රථම වතාවට දැන් මම මේ සමහර ඒකකවල බණ කියලා තියෙනවා ස්නායු ඒකකේ ජනවාරි 1 වෙනිදා බණයක් කිව්වා. අද මේ හදිසි අනතුරු ඒකකේ ප්‍රථම වතාවට මේ ශික්ෂණ කුරුණෑගල රෝහලේ මේ විදිහට බණක් කියන ප්‍රථම වතාව. ඉතින් අද ඒ උතුම් අවස්ථාව මේ පින්වතුන්ටත් වාසනාව උදා වුණා. ඒට සම්බන්ධ වෙලා ඒක මේ වරුණ ප්‍රසාද් මහත්මයා බොහොම ශ්‍රද්ධාවන්තව බොහෝ දෙනා සම්බන්ධ කරගෙන මේ උතුම් පින්කම මට මතක් කරලා තිබ්බා. අමිත දීප ස්වාමීන් වහන්සේට තමයි මේ පින්කම මාසය කරන්න ආරාධනා කරන්නේ. ඉතින් අමිත දීප ස්වාමීන් වහන්සේ කියන්නේ බොහෝ කාර්යබහුලයි. ලංකාවේ පිටරට ගොඩක් බණවලට වඩිනවා. කාර්යබහුලයි දින ගන්න අමාරුයි. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ නැතුණත් බණ්ඩාර වෙලා අමිත දීප ස්වාමීන් වහන්සේ වඩිනවා. සන්ත දීප ස්වාමීන් වහන්සේ වඩිනවා. ඒ උතුම් සෑ වන්දනාව ලස්සනට කරනවා සතුට වෙන්න. අදත් ඉතින් ඒ කප්රුක පූජාවේ ආදී අනිකුත් පූජාවේ ආනිසංස ඒ බුදු ගුණයන් ස්වල්පයක් පිළිබඳ ඔයාලා ශ්‍රවණය කරලා ඒ බුදුරන් වහන්සේ ගැන හොඳට හිත පහදව ගත්තා. හොඳට පෑදුණු සිතින් යුක්තව මේ පින්ක කරන්න සිත පහදවගෙන බොහෝ පින් රැස් කරගත්තා ධර්මයේ ශ්‍රවණය කිරීමෙන්. මේ පින්වත් පිරිස තෙරුවන් සරණ ගිහිල්ලා පංචශීලයෙන් පිහිටියා. ඉතින් මේ ආකාරයෙන් මේ පින්වත් පිරිස මහා සංඝරත්නයේ විශේෂ අවශේෂ පිරිකර මේ ධර්ම ග්‍රන්ථ ආදී පූජා කරලා බොහෝ ජීවිතයේ පුණ්‍ය ධර්මයන් මේ සවස් කාලේ රැස් කරගත්තා. ඉතින් අර පුණ්‍ය අනුමෝදනා කොලේ තියෙනවනේ. හරි. ඉතින් කුරුණෑගල විශේෂයෙන් මේ ශික්ෂණ රෝහලේ ඒ අධ්‍යක්ෂතුමිය ඇතුළු මේ හදිසි අනතුරු ඒකකයේ විශේෂඥ ඒකකයේ සියලුම වෛද්‍ය මහත්මීන් හෙද කාර්ය මණ්ඩලයේ මහත්මීන් අවශේෂ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහායක මහත්මීන් ඇතුළු සියලු දෙනා යොසුළු අලංකාරවත් මේ පින්කම සංවිධානය කරලා ඉතින් බොහෝ පින් රැස් කරගත්තා. ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන් සියලුම බබුන්ට දෙවියන්ට නාගීට අනුමෝදන් කරමු. සාම්පදී ගටීකාර සනන් කුමාරාදී තිස්සාදී සියලුම බ්‍රහ්ම කායික බ්‍රහ්ම ලෝකවල බඹු මේ පින් දැකබලා අනුමෝදන් වෙත්වා. අපගේ දෙදෙව්ලොවට අධිපති ශ්‍රී ලංකාදීපයේ බුද්ධ ශාසනයේ ආදිය සුරකින අපගේ සක් දෙවිඳානෝ මේ පින් දැකබලා අනුමෝදන් වෙත්වා.
දතරාෂ්ට විරෝල්හ විරූපාක්ෂ වෛශ්‍රවණ යන සතරවරම් මහා දෙව් රජවරුන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම 38ක් වූ ආලෝක සෙම්පති දෙවුදු ඉන්ද සෝම වරුණාදී 38ක් වූ සෙම්පති දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ප්‍රදේශයට ආදී අධිග්‍රහිත ගම්භාර දෙවියන්, ගලේ බණ්ඩාර දෙවියන්, පත්තිනි මෑණියන් ආදී මේ ප්‍රදේශයට ආදී අධිග්‍රහිත සියලුම දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අය්‍යනායක දැඩිමුණ්ඩ විභීෂණ ආදී මේ ශ්‍රී ලංකාදීපේ සුරකින අපගේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ඒ සමනල ගිරහිස මත වැඩ සිටින නීලමාණික්කේ මත වැඩ සිටින උතුම් සීපාද පත්මේ සුරකින්නා වූ ශ්‍රී සුමන සමන් දෙවිදානම් මේ පින් අනුමෝදන් වෙත්වා. සිරින්දකාදී මේ ශ්‍රී ලංකා වාසී මේ භූමි වාසී සියලුම දෙවිවරු ඒ වගේම මේ කුරුණෑගල ශික්ෂණ රෝහලට ඒ වගේම මේ වැඩ සිටින්නා වූ පිළිම වහන්සේලාට බෝධීන් වහන්සේලාට ඒ ධාතුන් වහන්සේලාට අධිග්‍රහිත මේ ශික්ෂණ රෝහලට ඒ වගේම ඒ වෛද්‍ය මණ්ඩලයට ඒ සියලුම හෙද මණ්ඩලයට සේවක මහත්ම මහත්මීන්ට සියලුම ගිලන් කට්ටියට උපකාර කරන්නා වූ සියලුම දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මණියක්කිත මුචලින්ද මහා කාලාදී නාලව නාරජවරුත් මේ පින් අනුමෝදන් වෙත්වි. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් වඩවඩාත් වර්ධනය වෙත්වා. සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා යන සීක බල ධර්මයෙන් වැඩෙත්වා. සියලුම දෙවියන්ට බමුණ්ට නාගීන්ටත් ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න මේ උදාර පින් හේතු වාසනා වේවා. ඒ වගේම අපි සියලුම දෙවියන්ගෙන් බමුණු නාගීන්ගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන් ඒ ස්වර්ණමාලී මහා සෑරජන් වහන්සේට අදුග්‍රහිත ස්වර්ණමාලී දෙවගණ ඇතිරු සියලුම දිව මණ්ඩලයෙන් මේ උතුම් කංචක පූජාවට ඒ වගේම ඖෂධ පූජාව ඇතුළු සියලුම පූජාව සාර්ථක කරගන්නට වැස්සෙන් පින්නෙන් කිසිදු කරදරයක් පහදාවක් නොකරත්වා. ඒ වගේම වැස්සවලාහක දෙවියෝ සාදර ගෞරවයේ ආරක්ෂා රැකවරණ උපකාර සාසාදෙත්වා. සියලුම දෙවියොත් සාදර ගෞරවයෙන් මේ රැස් කරගන්න පින් අනුමෝදන් වී අමා මහ නිවනින්ම සැනසීම ලබත්වා. සාදු සාදු. අපි විශේෂයෙන් පින් අනුමෝදන් කරමු. මේ කුරුණෑගල ශික්ෂණ රෝහල පටන් ගත්ත තාක්කල් මේ දක්වා මේ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට හදිසි අන්තරට භාජන වෙලා මේ රෝහල ඇතුළ තුළ බොහෝ දෙනා මිය යන්න ඇති. ඒ අය සියලුම දෙනා සිහිපත් කරමින් මේ උදාර කංචුක පූජාව ඇතුළු මේ අද සවස පැවැත්වූ ධර්ම දේශනාව මේ ඖෂධ පිණින් ඒ සියලුම දෙනා සංසාරවත් වශයෙන් සැපවත් වේවා, සැපවත් වෙත්වා, අකල් මරණ නොවෙත්වා. ඒ අයටත් බුදු කෙනෙක්ගේ බුද්ධ ශාසනයේ අමා මහ නිවනින් සැනසෙන්න වාසනාව උදා වෙත්වා. ඒ වගේම අද විශේෂයෙන් මේ පින්කම සංවිධානය කළ ඒ පින්වත් වරුණ ප්‍රසාද් මහත්මයා, ඒ වගේම රෝහලේ අධ්‍යක්ෂකතුමිය, හදිසි අන්තරගේ එකකී විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ මහත්මීන්, හෙද වෛද්‍ය කාර්ය මණ්ඩලයේ වෛද්‍ය මහත්මීන්, ඒ වගේම අවශේෂ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මහත්මීන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා නමින් අනන්ත සසර පටන් මේ ජීවිතය දක්වා මියගිය වර්ග පරම්පරාගත සියලුම මළගිය ඥාතීන්ටත් ප්‍රතිකාර ලබන සියලුම රෝගීන් නමින් මියගිය සියලුම මළගිය ඥාතීන්ටත් අනුමෝදන් වී ඒ අයත් පරලොව වශයෙන් සුවපත්ම වේවා, සංසාර දුකින් අත් මිදෙත්වා. විශේෂයෙන් අද මේ උතුම් පින් කටයුත්තට ධර්ම දේශනාව සඳහා බොහොම වේසමාංශලා යොසලුව මේ අලංකාරවත්ම සංවිධානය කරන්න මූලිකත්වයේ ගත් ඒ පින්වත් වරුණ ප්‍රසාද් මහත්මයාට විශේෂයෙන් මේ පින් අනුමෝදන් වී ඒ පින්වත් මහත්මයා නිදුක් වේවා, නිරෝගී වේවා, තව තවත් මේ ආදී ලෝක ශාසනික කටයුතු කරන්න ස්කීල් ශක්තිය ධෛර්යය දෙවියන්ගේ උපකාරය සැසෙත්වා. ඒ කරන්නා වූ වෛද්‍ය වෘත්තීය කටයුතු සර්වකාරයෙන් සාර්ථක වෙත්වා. ඒ වගේම විශේෂයෙන් රෝහලේ අධ්‍යක්ෂකතුමිය, ඒ වගේම විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ මහත්මීන්ට, වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අනිකුත් සියලු මහත්මීන්ට, හෙද කාර්ය මණ්ඩලයේ මහත්මීන්ට, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අවශේෂ මහත්මීන්ට, අවශේෂ කාර්ය මණ්ඩලවල සියලු මහත්මීන් ඇතුළු ඒ මහත්මීන්ගේ පවුල්වල නෑද හිතමිතුරු දෙමාපියන්, සහෝදර සහෝදරියන්, ආදරණීය ගුරුවරියන්, දුවා දරුවන්, මොණුපුර මිත්‍රයන්, ඒ වගේම ගම්වාසී කල්යාණ මිත්‍ර ඒ සියලුම දෙනාටත් මේ උදාර පින් අනුමෝදන් වී ඒ සියලුම දෙනා කරන ධාර්මික මේ වෛද්‍ය වෘත්තීය කටයුතු ආදී ඒ වගේම රැකී රක්ෂා කටයුතු, ව්‍යාපාර කටයුතු, ගොවිතැන්පත් කටයුතු, දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මේ පුණ්‍යානුභාවයෙන්ද මේ උතුම් කංචුකේ ආශිර්වාද පූජා කරන්නට නියමිත කංචුකේ ආශිර්වාදයෙන් අනුභවයෙන් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලී මහා සෑරජාණන් වහන්සේගේ අනන්ත අනුභවයෙන් ආශිර්වාදයෙන් පිහිටෙන් ඒ වගේම අනුරාධපුර මහමෙවුනාවේ උඩමළුවේ වැඩ සිටින්නා වූ දක්ෂිණ බෝධරජාණන් වහන්සේගේ පිහිටෙන් ඒ වගේම සේරුවාවිල මංගල මහා සෑරජාණන් වහන්සේගේ වැඩ සිටින උතුම් ලලාට ධාතුන් වහන්සේගේ පිහිටෙන් සමනල ගිරහිස වැඩ සිටින්නා වූ බුදුරජාණන් වහන්සේගේ සිරිපාද පද්මය අනුවසින්
සීදල්දා මාලිගාවේ වැඩ සිටින්නා වූ වාම සීදල්දා වහන්සේගේ අනන්ත පිහිටෙන් ආශිර්වාදයෙන් රැකවරණේ ශ්‍රී අඟුලිමාල මහා රජාණන් වහන්සේගේ පිහිටෙන් ඒ වගේම උයන්දන මහමෙවුනා භාවනාසපුවේ දිවන මේ ඇසළ පුර පසළොස්වක පොහොය 23 වන දින සර්වඥ ධාතුන් වහන්සේලා හතරස් කොටුවේ නිදන් කරන්නට නියමිත ඒ සම්බුදු මහා රජාණන් වහන්සේගේ ආනුභාවයෙන් පිහිටෙන් සියලුම ධාතුන් වහන්සේලාගේ බෝධීන් වහන්සේලාගේ බබලව දිවිලෝ වැඩ සිටින ධාතුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් පිහිටෙන් සියලුම දෙනා නිදුක් වේවා නිරෝගී වේවා දිගා සිරි සම්පන්නිය ලබත්වා මේ බලාපොරොත්තු වන්නා පූජාව සර්වපකාරයෙන් සාර්ථක වේවා සියලුම දෙනාටත් මෙලොව ජීවිතේ ලෙඩක් දුකක් කරදරක් අතුරු අන්තරාවක් නැතුව දීර්ඝාස ලැබමින් සමගියෙන් සතුටින් ගත කරමින් පරලොව සුගදර කරුණ ලැබමින් මේ රැස් කරගන්න උතුම් පුණ්‍යානුභාවයෙන් ගෞතම බුද්ධ ශාසනයේදීම අපගේ බුදුරන් වහන්සේ වදාළ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ භයංකාර ගෝරතර සංසාර ගමනේ සදාහටම නිදහස් වී අමා මහ නිවනින් සැනසෙන්නම මේ පින් ඒකාන්තයෙන්ම සියලුම දෙනාට හේතු වාසනා වේවා කියලා සියලුම දෙනා එහෙනම් මාත් එක්කම තෙරුවන් කමා කරගනිමු මා සමගම කියන්න මා කීවට පසු කියන්න අපි සිංහලෙන් තෙරුවන් කමා කරගමු මේ විදිහට අනන්ත සසර පටන් වැදගෙන කියන්න අනන්ත සසර පටන් මේ මොහොත දක්වා උතුම් බුද්ධ රත්නයටද උතුම් ධම්ම රත්නයටද උතුම් සංඝ රත්නයටද ස්වර්ණමාලී මහා සෑරජුන්ටද ධාතු චෛත්‍ය වහන්සේලාටද බෝධීන් වහන්සේලාටද බුදු පිළිම වහන්සේලාටද මව්පිය ගුරුවර වැඩිහිටියන්ටද ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාටද සත්පුරුෂ කලන මිතුරන්ටද මාගේ සිත කය වචනය යන තිදුරින් දැනුවත් හෝ නොදැනුවත් හෝ යම් වරදක් වී ඇත්නම් බුද්ධ රත්නයෙන් මට සමාව ලැබේවා ධම්ම රත්නයෙන් මට සමාව ලැබේවා සංඝ රත්නයෙන් මට සමාව ලැබේවා ස්වර්ණමාලී මහා සෑරජාණන් වහන්සේගෙන් මට සමාව ලැබේවා සාදු හොඳයි සියලුම දෙනාට එහෙනම් ආශිර්වාද කරනවා උතුම් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් දෙවියන්ගේ දේවානුභාවයෙන් මේ රැස් කරන පුණ්‍යානුභාවයෙන් ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක් සැනසෙල්ලක් මුදා වෙත්වා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු සෝපත්තේවා නිදුක් වේවා නිරෝගී වේවා සපත්තේවා සියලු දෙනාට උතුම් තෙරුවන් සරණයි සියලු දෙනාට ස්වර්ණමාලී මහා සරජන් වහන්සේගේ පිහිටයි නමෝ බුද්ධාය